ළමයා කියන විදිහට මේ වීඩියෝ එක එයා පෝස්ට් කරාට මේ වීඩියෝ එක එයාගේ නෙමෙයි. එයා කියන විදිහට මේ වීඩියෝ එක එයාට එවලා තියෙන්නේ නාදුරන මිනිස්සෙක්. මේ වීඩියෝ එක බැලූ බැල්මට අద్භූත ජනක වීඩියෝ එකක්. මේ වීඩියෝ එක එවපු මිනිස්සයා කියන විදිහට මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නේ එයාගේ අක්කා කෙනෙක්. ඒ ඇෆ්‍රිකාවල කානිවල් එකකදී. කොහොම වුණත් හරිම අద్භූත ජනක දෙයක් කැමරාවේ සටහන් වෙනවා. මේ ගෑනු කෙනා පස්සේ තමයි දැනගන්නේ එයා රෙකෝඩ් කරපු වීඩියෝ එකේ මේ වගේ දෙයක් තියෙනවා කියන එක. ඔයත් හොඳට ඇස් දෙක ඇරලා මේක බලන්න. කානිවල් එක බලන්න ආපු මිනිස්සු අතරේ අමුතු ඡායාවක් වගේ දෙයක් පේන්න තියෙනවා. මේක රෙකෝඩ් කරපු ළමයා පළවෙනි පාරට මේක දැක්කේ නැති වුණත් දෙවෙනි තුන්වෙනි පාරේදී මේක හොඳටම නෝටිස් කරලා තියෙනවා. මේක දැකලා එයා ගොඩක් කලබල වෙලා තියෙනවා. අදටත් කාටවත් පැහැදිලි කරන්න බැරි වුණ අద్භූත සිද්ධියක් තමයි මේක. මේ වීඩියෝ එකේ පෙන්නන්නේ එයාගේ අම්මා එයාගේ දරුවා දිහා බේබි මොනිටර් එකකින් බලාගෙන ඉන්න වීඩියෝ එකක්. අම්මා කියන විදිහට මගේ පුතා ඇඳේ නිදාගෙන තමයි හිටියේ. මම බේබි මොනිටර් එකෙන් එයා දිහා බලාගෙන හිටියා. බේබි මොනිටර් එකේ හරි අමුතු දෙයක් මම දැක්කා. ඒ දැකපු දේ නිසා මම ගොඩක් බය වුණා. මේ තියෙන්නේ බේබි මොනිටර් එකේ රෙකෝඩ් වුණ වීඩියෝ එක. මේක බලලම එන්න. දරුවගේ තොටිල්ලේ සිදුර අස්සෙන් කවුරු හරි අමුතු මූණක් තියෙන මිනිස්සෙක් බලාගෙන ඉන්නවා. එයා බලාගෙන ඉන්නේ දරුවා නිදාගෙන ඉන්න දිහා. ඊට පස්සේ මේ දරුවගේ අම්මා කාමරයට යනවා කවුද ඒ කාමරේ ඉන්නේ කියලා බලන්න. හොඳට ඇස් දෙක ඇරලා මොකක්ද වෙන්නේ කියලා බලන්න. මතක ඇතුව වීඩියෝ එකත් ලයික් කරන්න. බේබි මොනිටර් එකේ ඉන්න ඒ අමුතු මිනිස්සයා අම්මා කාමරයට යද්දි ඉන්නේ නැහැ. මේ අම්මා මුළු කාමරේම සෝදිසි කරනවා. ඒ උනාට කිසිම දෙයක්වත් කිසිම කෙනෙක්වත් එයාට හම්බ වෙන්නේ නැහැ. ගොඩක් අයට කියන්න පුළුවන් මේක ඒ ළමයාගේ කාමරේ තිබුණු සෙල්ලම් බඩුවක මූණක් කියලා. හැබැයි මේ අම්මා කියන විදිහට තොටිල්ල එහා පැත්තේ කිසිම සෙල්ලම් බඩුවක් තිබිලා නැහැ. තොටිල්ල වටේ තියෙන හැම බඩුවක්ම අයින් කරලා දැම්මට පස්සෙත් ඒ මූණම ආයේ පේන්න පටන් අරන් තියෙනවා. මට මේ දේ පැහැදිලි කරන්න බෑ. හැබැයි ඔයාට පුළුවන් ඇති. මතක ඇතුව යටින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකට යන්න කලින් channel එකත් subscribe කරන්න. Thank you. මේ වීඩියෝ එක YouTube එකට දාන්නේ 2010 දී. කොහොම හරි මේ වීඩියෝ එක දාපු channel එක අද වෙද්දි delete වෙලා තියෙනවා. වීඩියෝ එකේ පේන්නේ අම්මා කෙනෙක් එයාගේ ළමයාගේ අතින් අල්ලන් යනවා. අපිට බැලූ බැල්මට මේ වීඩියෝ එකේ කිසිම අමුත්තක් පේන්නේ නැහැ. හැබැයි මේ වීඩියෝ එකේ හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරපු මිනිස්සයා කියන විදිහට එයාගේ තාත්තට මේ වීඩියෝ එක හම්බ වෙලා තියෙන්නේ එයාගේ පරණ ගෑරේජ් එකේ තිබිලා. ඒ මිනිස්සයා කියන විදිහට එයාගේ තාත්තා මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නේ ෆැමිලි ට්‍රිප් එකක් ගිය වෙලාවක. මේ වීඩියෝ එක රෙකෝඩ්
කරලා තියෙන්නේ අවුරුදු 40කට කලින්. හැබැයි මේ ළඟදි තමයි මෙයා දැනගන්නේ මේ වීඩියෝ එකේ අමුත්තක් තියෙනවා කියන එක. එයා කියන විදිහට වයසක ගෑනු කෙනෙක් වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ පේන්න ඉන්නවා. ඒත් එයා කියන විදිහට ඒ වීඩියෝ එක ෂූට් කරපු වෙලාවේ වෙන කවුරුත් ඉඳලා නැහැලු. ගොඩාක් දුර කැලෑවක තමයි මේ වීඩියෝ එක අරගෙනත් තියෙන්නේ. හොඳින් බලන්න මොකක්ද වෙන්නේ කියලා. බැලූ බැල්මට පේන්නේ කවුරු හරි කෙනෙක් ගහගාව ඉඳලා ෆැමිලි එක දිහා බලාගෙන ඉන්නවා කියන එක. පේන විදිහට ඒ පුද්ගලයා හොඳ අවධානයෙන් ඒ ෆැමිලි එක දිහා බලාගෙන ඉන්නවා. මේක බැලූ බැල්මට සාමාන්‍ය මිනිස්සෙක් වගේ පේන හින්දා මෙයා මේ වීඩියෝ එක ක්ලියර් කරලා චෙක් කරලා බලලා තියෙනවා. මේ වීඩියෝ එක zoom කරලා බලද්දි එයා දැකලා තියෙන්නේ එයාගේ නැති වුණ ආච්චි වගේ පෙනුමක් තියෙන මිනිස්සෙක්. මේක අවුරුදු 40කට පස්සේ හම්බුණත් අදටත් එයාට විසඳ ගන්න බැරි වුණ සිද්ධියක් වෙලා තියෙනවා. ඔයාට මේ ගැන මොකද හිතෙන්නේ? මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න.